Katuyaaya piiramin madahasa paasanen तेरी नजरों में है तेरे सपने Niggas in my grill trying to phase me සුබ දවසක් ඔයාලා හැමෝටම ඉතින් වෙනදා වගේම අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්න අපේ සොයායන්න YouTube channel එකට. ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ සොයායන්න YouTube channel එකේ දෙවෙනි vlog එකත් එක්ක. ඉතින් අපි යන්න දන්නේ දඹුල්ල 6 එක ගාඩට අපිත් එක්ක ප්‍රමෝදෙත් ඉන්නවා අද ට්‍රිප් එකට. එහෙනම් අපි යමු ඉස්සරහට. ඉතින් දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මේ මගේ පිටිපස්සෙන් තියෙන පරාක්‍රම සමුද්‍රය. ඉතින් මෙන්න මේ පරාක්‍රම සමුද්‍රයේ පරාක්‍රම බහු රජතුමා විසින් තමයි ඉදි කරලා තියෙන්නේ මූලිකත්වය අරගෙන. ඉතින් මේක දිගින් කිලෝමීටර් 12ක් විතර එනවා. ඒ වගේම උසින් මීටර් 9ක වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් විශාල ජල පැතුමක් ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට පරාක්‍රම සමුද්‍රය දිහා බැලුවොත් එහෙම. දැන් අපි ඉන්නේ පුණානි විශ්වවිද්‍යාලයට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. මම පිටිපස්සට ඇවිල්ලා පෙන්නන්න. කච්චි පිටිපස්සෙන් ඉන්නවා ප්‍රමෝද් ඉන්නවා. ප්‍රමෝද් මොකක්ද කියන්න දෙන්නේ ඔයාලට? ඉස්සරහට ගිහලා බලමු. අතෝට යමු තව ටිකක්. අපි දැන් පුණානි විශ්වවිද්‍යාලේ ගාවට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් ඉන්නේ එන්ට්‍රස් එක ගාව. ඉතින් අපි අතුරට යන්න තමයි දැන් හදන්නේ. ඉතින් අපිත් එක්ක ඉන්නවල බලා ගන්න පුළුවන් ප්‍රමෝදයි, විදුයි, චතුරයි, ඉබුයි ඉන්නවා. ඉතින් චතුරවලි මොකක්ද ට්‍රිප් එක ගැන හිතන්නේ? ප්‍රශ්නේ අපි බලමු හවස් වෙද්දි මොන වගේද කියලා. එහෙනම් අපි ඉස්සරහට යමු. අපි දැන් පුණානි විශ්වවිද්‍යාලයේ ඇතුලේ ඉන්නේ. දැන් අපි පළවෙනි තට්ටුවේ ඉඳන් දෙවෙනි තට්ටුවට යනවා ඉන්නේ. ඉතින් අපි බලමු උඩට ගිහිල්ලා ඉවරලා අපිට මෙතන මොනවද බලා ගන්න හම්බෙන්නේ කියලා. ඉතින් අපි කට්ටිය ඉස්සරහට ගිහිල්ලා ඉන්නවා. අපි යමු ඉස්සරහට. අපි දැන් පරක්කු නැතුවට යන්නේ. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ඉස්සෙල්ලාගේ පුණානි විශ්වවිද්‍යාලයට. පුණානි විශ්වවිද්‍යාලයෙන් දැන් ඇවිල්ලා තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන් වේවි කල්ලි පාලෙම. ඉස්සරහට ගිහලා බලමු. ඔයාලා දැන් මයි පිටිපස්සෙන් පේන ඇති. අපි යමු ඉස්සරහට. බලා ගන්න පුළුවන් හරියටම කල්ලි පාලෙම උඩ. ඔයාලා පේනත් මයි පිටිපස්සේ. ඉදිරියත් එක්ක පෙනෙයිද දන්නේ නැහැ. මම එහෙම ඔයාලා පෙන්නන්න වටේටත් එක්ක. මේකෙන් තමයි ඔයාලට වීව් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහට යමු තව ටිකක්. ඉතින් මේක ගොඩක් දිගයි සාමාන්‍යයෙන් මීටර් 100ක් විතර දිගයිනේ. මීටර් 100ක් විතර දිගයි නේද? මීටර් 100ක් විතර කොහොමත් මේක දිගයි. ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. මගේ පිටිපස්සෙනුත් මේ වගේ දුරක් තියෙනවා. ඒ වගේම අපිට තව ඉස්සරහට යන්නත් තියෙනවා මේ වගේ ප්‍රමාණයක්. ඇත්තටම ගත්තොත් මේ පාලනේ අපි සාමාන්‍යයෙන් දැන් ඉන්නේ නැඩ වගේ. මේ තව ගොඩක් දුර යන්න තියෙනවා. ඉතින් ඉක්මනට අපි යමු. Katuyaaya piiramin madahasa paasanen Atapena hinna atin sandapana hembunaden ළමයි දැන් ගොඩක් පරක් වෙලා තියෙන්නේ. ඉතින් අපි බස් එකේ ආවට යන්න ඕනේ. කට්ටියම ඉන්නවා. හරි තමෝ ගිහිල්ලා ඉන්නේ.
ඉස්සරහට යමු කල්ලඩි පාර විතර පිටට යන්න ඕනි. කොහෙද යන්න ඕනි කිව්වේ? කොට්ටුවට යන්න ඕනි කිව්වේ ඉක්මනට යා. නැත්නම් ඊළඟ බස් එකේ සීට් එක අල්ල ගන්න වෙන්නේ. අවසන් සීට් එක තමයි ඉන්නේ. බස් එක අපි දායනවා. ඉක්මනට යන්න ඕනි. මොකද්ද කියන්නේ දුව මෙතන? දුව පරියෝ අර ඉන්න. බස් එක ගාවට මඩකලප ගාන්ධි පාර්ක් එකේ. ඉතින් ඔයාලට පේන ඇති මේ විදිහට මෙතනත් අර අපි කලින් කල්ලඩි පාලමේ දැක්කා වගේම ජෙලි ෆිෂ්ලා ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපි යන්න හදන්නේ පාසිකුඩා බීච් එකට යන්න ගිහිල්ලා ඉවරලා එතනදී අපි හවස DJ එකක් ගහලා ඉවරලා ඊට පස්සේ මඩකලප කොටුවට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ විදිහට තමයි අද දවසේ අපේ ට්‍රිප් එක නිමා වෙන්නේ. ඉතින් ප්‍රමෝද් අපි දැන් මේ වෙද්දි උදේ ඉඳන් ඇවිල්ලා තියෙනවා පුණානි විශ්වවිද්‍යාලයට ගියා. එතකොට අපි පොළොන්නරුව ගල් විහාරයට ගියා. ඒ වගේම ආය අපි කාත්තන්ගොඩි පාලම ඒ වගේ තැන් ගොඩකට ගියා. ඉතින් අපි දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ මඩකලපුව ගාන්ධි පාර්ක් එකට. ඉතින් අපි ඊළඟට යන්න හදන්නේ පාසිකුඩා බීච් එකට. ඉතින් ඇත්තම ට්‍රිප් එක ගැන කතා කරොත් එහෙම ප්‍රමෝද් ඇත්තම ගොඩක් හොඳයි. ඔයාලා දකින්න ඇති මෙතන යන්ත්‍රික හිටිය. ඉතින් ඒකත් එක්ක මට අපේ අයියා කිව්ව දෙයක් මතක් වුණා. ඒ තමයි අපේ ජීවිතේ දෙමුත් වෙන හැම නරක දෙයක්ම. ඒ කියන්නේ අපේ ජීවිතේ හැම නරක දෙයක්ම වෙන්නේ ඊට වඩා හොඳ දෙයකට පාර කරන ගමන්. ඒ කියන්නේ දැන් ඔයා ඉන්න තත්ත්වෙ නෙමෙයි. සමස්තයක් විදිහට ගත්තාම ඔයාගේ ජීවිතේ මමුණක් දැන් නෙමෙයි. මට මොන නරක දේ වුණත් මම හිතන්නේ ඒක වෙන්නේ මොකක් හරි තවත් හොඳ දෙයකට. ඒ කියන්නේ පාර කරන ගමන්. ඒ කියන්නේ අපේ ජීවිතේ තියෙන ටාගට් තියෙනවානේ. ඒ ටාගට් එක බලද්දී අපි යන පාර ඒක පාරවල් ගොඩක් තියෙනවා. ඒ වගේ කොයි පාරෙන් ගියත් අවසාන අපේ ටාගට් එක කියන දණේ එනවා බ්‍රෝ. ඉතින් එතනදී අපිට අර ගොඩක් තැන්වලදී අපි වැටෙනවා අපේ නරක දේවල් එනවා. මේ මොන දේ වුණත් අවසානයේදී අපේ ටාගට් එකට යනවා. අපි දැන් ඉන්න තත්ත්වයට වඩා හොඳ තැනකට අපි එක්කයි යනවා. ඉතින් ඒක මම තදින්ම විශ්වාස කරන කෙනෙක්. අපේ අයියත් ඒක කතාව මට හැමතිස්සෙම කියනවා. ඉතින් මම හිතනවා ප්‍රමෝට්ටත් ඒක ඉස්සරහ ජීවිතේදී ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙනම් අපි යමු ඉස්සරහට. මහරජිනට පයිලා කියනවා විලියම් කුමරුට ඩොලක් ගාමු කියනවා